හායි හායි ලස්සන ළමයිනේ. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඉතින් ඔන්න අද උදෙන්ම මම නැගිටලා උදෙන්ම නෙවෙයි ටිකක් දවල් වෙලා. ඉතින් නැගිටලා ඊට පස්සේ මම මේ විදියට කාමරේට චුට්ටක් හුලං වදින්න ජනේල ටික ඇරලා ඊට පස්සේ කාමරය අස් කරලා පිළිවෙලට තියාගත්තා. මොකද දැන් නිවාඩුවක් පටන් ගත්ත නිසා ගොඩක් වෙලාවට දැන් මේ මාසෙම වගේ නිකන් තමයි ඉන්න තියෙන්නේ. නිකන් ඉන්නවා කිව්වට නිකන්වත් ඉන්න විදිහක් නැහැනේ. ඉතින් සාමාන්‍ය විභාගෙත් පටන් ගන්නවා. ඉතින් දැන් ওই වීඩියෝ එකත් මම ඔයාලට ගේන්නේ ගොඩක් පරක්කු වෙලා. දැන් ඔයාලා ඔය දකින්නේ මට අඳින්න බැරි ඇඳුම් වගේක් තියෙනවා. ඒ ඇඳුම් ටික මම කාට හරි දෙන්න පැක් කරන විදිහ. ඉතින් ගොඩක් ඒවා මට ලොකුයි සමහර ඒවා මට පොඩි. ඉතින් ඒ නිසා මම ඒ ටික අයින් කරා. ඒ ටික මම කාට හරි දෙනවා. ඉතින් මම ඔයාලට කලින් කිව්වත් වගේ දැන් නිවාඩුනේ. ඉතින් ඒ නිසා මම හිතුවා උදේටත් යෝගා ටිකක් කරන්න. ඉතින් යෝගා ටික කරන්න තමයි දැන් ඔය රෙඩි වෙන්නේ. උදේටත් කරන එක හොඳයි කියලා හිතුණා. හවසට කරන්න බැරි වුණොත් හදිස්සියවත් උදේට කරලා තියෙනවනේ කියලා හිතෙච්ච නිසා ඉතින් එදා දවසේ මම හවසටත් යෝගා කරා. හැබැයි මට වීඩියෝ කරන්න බැරුණා. මෙතන ඔයාලට කියන්න ඕනේ මෙතන තියෙන්නේ දවස් ගානක වීඩියෝ වගේ. දවස් 3ක් නැත්නම් 4ක වීඩියෝ ක්ලිප්ස් තියෙනවා. මම ඒක කියන්නම් වෙන වෙන දවස්වලට මාරු වෙනකොට. ඉතින් දැන් ඔය පටන් ගන්නේ මගේ යෝගා ටික. ඉතින් මම මේ ටික ඔක්කොම කට් කර කර දැම්මා. මොකද යෝගාසනයක ටිකක් වැඩිපුර වෙලා තියෙන නිසා ඒක දාන්න බැහැනේ. ඒ නිසා එක යෝගාසනයකින් චූටි වෙලාවක් විතරක් කට් කරලා දැම්මා මම. ඊට පස්සේ තමයි ඔයාලට දකින්න තියෙන්නේ තවත් දවසක්. ඉතින් මේ දවසේ මම දැන් ඔය හදන්නේ කාමරේ අස් කරලා කොහොමද ඉතින් කොච්චර අස් කරත් ඔහොම තමයි කාමරේ මොනවා හරි බලනකොට එහෙම වෙනස් වෙනවා. ඉතින් ඔය ඊයේ රෑ මම පාඩම් කරා මං හිතන්නේ. ඒ නිසා තමයි ඔහොම මේ වෙලා තිබුණේ. ඉතින් ඊට පස්සේ දැන් ඔය හදන්නේ කාමරේ බෙඩ්ෂීට් ටික අයින් කරලා හොදන්න. ඔව් මට මතක විදිහට හොදන්න තමයි දැන් ඔය හදන්නේ. එදා දවසේ මම ඔය ටික මාරු කරා. ඉතින් දැන් කොට ටිකක් වේලෙන්න දැම්මා. අද උදේ ලොකුවට අවුවක් තිබුණේ නැහැ. දැන් තමයි ටිකක් විතර දවල් වෙලා 10 11 විතර වෙද්දි තමයි සාමාන්‍යයෙන් අවුවක් ආවේ. ඉතින් ඒ වෙලාවේ තමයි මම බෙඩ්ෂීට් ටිකත් හොදලා ඊට පස්සේ ඔය කොට ටිකත් මම ඔක්කොම ටික වේලෙන්න දැම්මේ. ඉතින් කොට 3යි තියෙන්නේ මට. ඉතින් ඒ 3 තමයි මම වේලෙන්න දැම්මේ. ඊට පස්සේ දැන් ඔය කාමරය අස් කරන්න තමයි හදන්නේ. බෙඩ්ෂීට් ටිකත් හොදලා ඔක්කොම කරලා ඉතින් කාමරේ අස් කරන්න කියන්නේ කාමරේ ෆුල් ක්ලීන් එකක් කරන්න තමයි හිතුවේ. හැබැයි එහෙම කරන්න බැරි වුණා. ඒ නිසා මම මේ විදිහට ටිකක් මට පුළුවන් විදිහට මම අස් කරා. මේ ටික මකුණු දැල්ල එහෙම තිබුණා, දුවිල්ල තිබුණා. ඒ ටික ඔක්කොම අයින් වෙන්න පීදලා ඊට පස්සේ අතු ගාලා ඔක්කොම කරලා දැන් අස් කරනවා. සාමාන්‍යයෙන් පාඩම් කරන වෙලාවක වගේ ඔයාලගේ මයින්ඩ් එක ගොඩාක් රිලැක්ස් වෙන්න ඕන නම් තමන් ඉන්න තැනේ අවට වටා පිටාව සෑහෙන්න බලපානවා. ඉතින් ඒ වගේ වෙලාවල් වලට කාමරේ හොඳට ක්ලීන් කරලා ලස්සනට නිදහස් වගේ තියෙනකොට පාඩම් කරන්න හරිම ලේසියි ඇත්තටම. ඉතින් දැන් මම ওই ෆොටෝ එක පීදන්න තමයි අරගත්තේ. එතකොට තමයි මට මතක් වුණේ මම ඕකේ කලින් ලෝගෝ එකක් අලවලා තිබුණයි කියලා BTS ලගේ. ඉතින් ඒකේ ලෝගෝ එක මම කපලා තියෙනවා ටිකක් ලොකු වැඩි. ඉතින් ඒක මට මතක් වුණේ ওই ෆොටෝ එක ගැලවුවට පස්සේ. මොකද කොට දවසින් ওই ෆොටෝ එක ගැලවුවේ නැහැ. එතන එල්ලලම තිබුණා. ගොඩක් වෙලාවට මම ඒක පීදන්න ගන්නෑ. දැන් මම ඕක ඇතුළේ පීදන්න ඕන උවමනාවක් තිබුණත් පීදුවේ නැහැ. මොකද ඊට පස්සේ ওই ටික ඔක්කොම CC එකට යනවා. මොකද මම ඕව අලවලා නෙමෙයි තියෙන්නේ. ඩිසයින් කරලා විදුරු උඩින් තියලා ඒකට පිටිපස්සෙන් තව කොලයක් තියලා තමයි මට ඕන විදිහට මට හිතුණොත් ඩිසයින් එක වෙනස් කරන්න පුළුවන් විදිහට හදාගෙන තියෙන්නේ. ඉතින් මට ප්‍රධාන වශයෙන් ඕනුනේ මෙන්න මේක අස් කරන්න ඇත්තටම. මොකද මේකේ අපේ නංගි රිබන් එක එහෙම මේ ඇදලා දාලා තිබුණා මම දැක්කා. ඉතින් ඒක මුලින් ඉඳන්ම මට ආපහු රෝල් කරන්න සිද්ධ වුණා. එයා ඒක ඇදලා තියෙන්නේ ඇතුල් පැත්තේ ඉඳන්. ඉතින් ඒක වෙනස් කරන්න හදාගන්න විදිහක් තිබුණෙත් නැහැ. ඊට පස්සේ තමයි මම ওই ලාච්චුවේ තීච්ච සේරම ටික එළියට අරන් ඒ ටික ආපහු පිළිවෙලට තියලා වැඩකට නැති දේවල් ටික වීසි කරා. ඉතින් වැඩකට නැති දෙයක් කියන එකක් හොයාගන්නත් බෑ. මොකද මේ ගොඩක් චූටි චූටි දේවල් එකතු කරන්නමයි හිතෙන්නේ. මොහොකට හරි පාවිච්චි කරත හැයිනි කියලා හිතෙනවා. ඉතින් වීසි කරේ මම හිතන්නේ කොළ කැලි දෙක තුනක් විතරයි ඕකෙන්. ඊට පස්සේ අනිත් ටික ඔක්කොම ආපහු පිළිවෙලකට තියාගත්තා.
ඒ ටිකත් ටස් කරලා ඉවර වෙද්දී මට තියෙන ලස්සන මෙමරි එකක් හම්බුණා. ඉතින් මේ ෆොටෝ වල ඉන්නේ මගේ පෙර පාසල් කාලේ හොඳම යාළුවා. ඉතින් එයාවයි මාවයි හම්බුනේ නැහැ ඒ කාලෙන් පස්සේ. අපි තාමත් WhatsApp වලින් තමයි chat කරන්නේ. මොකද එයා ඉන්නේ ගොඩක් දුර මම ඉන්න තැනට වඩා. ඉතින් හම්බෙන්න ආසාවෙන් ඉන්නවා. ඒත් තාම chat කරන ගම. ඉතින් දැන් ඔයාලා ඔය දකින්නේ මම බින්රෝස පඳුරක් තිබුණා. ඒ ටික මම පැලකන්න තමයි හැදුවේ. හේතුව කලින් තිබිච්ච බින්රෝස පඳුර ටිකක් විතර පරණ වෙලා. ඉතින් ඒ පරණ වෙලා නිසා ඒකෙන් අලුතෙන් තව පැල ටිකක් හදා ගන්න ඕන හින්දා මම හිතුවා මල් පෝච්චියකුත් තිබුණා චූටි එකක්. ඉතින් ඒකට පස් ටිකක් දාලා අර ටික පැල කරලා තියෙනවා කියලා. ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ තවත් දවසක්. ඉතින් මේ දවසේ මම දැන් මේ මිදුල අතු ගන්න තමයි හදන්නේ. මිදුල සම්පූර්ණයෙන්ම අතු ගාලා ඊට පස්සේ තමයි මම අද දවසේ වැඩ ටික පටන් ගන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ගොඩ කාලෙකට පස්සේ හම්බෙච්ච ඉස්කෝලේ දිග නිවාඩුවක්. ඉතින් ඒ නිවාඩුව නිසාම ඔයාලටත් පුළුවන් ගෙදර අයට ටිකක් උදව් කරන්න. එයාලගේ වැඩ ටික කරන්න. මොකද එයාලා හැමදාම මේ වැඩේ කරනවානේ. එතකොට නිවාඩු දවසක් තියෙද්දි අපිටත් උදව්වක් කරන්න පුළුවන් නම් එයාලට හිතෙනවානේ. එයාලට ඒ දවසවත් නිකන් නිදහසේ ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා මේ විදිහට මම මිදුලත් අතු ගෑවා. ඊට පස්සේ මම මගේ බෙහෙතුත් බිව්වා. බීලා මම දැන් හදන්නේ වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න. අනිත් channel එකට දාන්න. ඊට පස්සේ දැන් ඔය තියෙන්නේ මම ඩයරි එක විදිහට පාවිච්චි කරන පොත. ඉතින් ඔය පොතට ඔය විදිහට පිට කවරයක් දාන්න. ඒ කියන්නේ තවත් CR පොතක තිබිච්ච ලස්සන පිට කවරයක්. ඉතින් ඒ පිට කවරේ මම ඔය විදිහට දාන්නේ. එතකොට පිට කවර ටිකක් ඝනකම වෙනවා. ඉතින් මම පාවිච්චියට අරන් තියෙන normal පොතක්. ඉතින් ඒකේ තමයි පිට කවර ටිකක් ඝනකම වෙන නිසා ඊට පස්සේ ඒක මට කියා දුන්නේ යාළුවෙක්. ඉතින් එයාත් ඒ විදිහට හදලා තිබුණා. ඉතින් මමත් try කරා එහෙම කරන්න. එහෙම ගාලා මම ඉටි කොලයක් දැම්මා. ඊට පස්සේ තමයි දැන් ටිකක් ඒක ඝනකමට තියෙනවා. සාමාන්‍යයෙන් දින පොතක් කියන එක ඩයරි එකක් කියන එකක් අපි ලියන්න ගන්න එක වඩා හොඳයි කියලා මට හිතෙනවා. මොකද ඩයරි එක අපි අපේ අවුරුද්දට වෙන දේවල් ලියලා තිබ්බහම සාමාන්‍යයෙන් අපිට මතක නෑනේ ගිය අවුරුද්ද වල මොනවද උනේ කියන එක දවසින් දවස. එතකොට අපිට ආපහු ඩයරි එක බැලුවාම මම කොහොමද මේ දවස් ගත කරලා තියෙන්නේ, මොන වගේ ප්‍රශ්න දැවෙත් තියෙන්නේ, මොන වගේ විදියට දේවට මුහුණ දීලා තියෙන්නේ, හැම දෙයක්ම දැනගන්න පුළුවන් අපිට. ඉතින් සාමාන්‍යයෙන් මේක ලියනවා නම් පර්සනලි තියාගන්නත් පුළුවන් වෙන්න ඕනේ, තව කෙනෙක්ට කියවන්න දෙන්නේ නැතුව. ඒ වගේම ඉතින් සාමාන්‍යයෙන් මට ඩයරි ලියන්න බෑ ගොඩක් එක දිගට. මම ලිව්ව සමහර දවස්වල මට ඒක අමතක වෙනවා. අමතක වුණාම ඊට පස්සේ ඉතින් සතියක් විතර ලියෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඉතින් මේ පාර නම් හිතාගත්තා කොහොම හරි මේ පාර නම් ලියනවා ඉවරටම. මොකද දැන් තමා ඩයරි එකේ අවශ්‍යතාවය මටත් ගොඩක්ම තේරිලා තියෙන්නේ. මොකද සාමාන්‍යයෙන් ලබන අවුරුද්දේ O level විභාග ලියන නිසා දැන් තමයි ඒක හොඳටම තේරිලා තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් අවුරුදු 14 15 යද්දි ගොඩක් අයට තේරෙනවා ඩයරි එක වටිනාකම කොයි වගේද කියලා. ඉතින් කතාවෙන් කතාව වීඩියෝ ටිකක් ඉවර වෙලා. ඉතින් දැන් මම හදන්නේ මයි කතන්දර පොත ලියන්න. ඉතින් ඊට පස්සේ මම වීඩියෝස් අරගෙන නැහැ. දවස් 3ක විතර වීඩියෝ ක්ලිප් තමයි මේ vlog එක ඇතුලේ තිබුණේ. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හැමෝම ඉක්මනින්ම හම්බෙන්න එන්නම්. එහෙනම් අදට මම යනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. ඉතින් ඔයාලා මගේ WhatsApp channel එකට එකතුනේ නැත්නම් අනිවාර්යෙන් පහළ description එකේ මගේ link එක තියෙනවා. ඉතින් ඒ link එකෙන් WhatsApp channel එකට එකතු වෙන්න.